ෆෝම් රෝලින් කියන්නේ මොකද්ද? මෙන්න මේවා තමයි ෆෝම් රෝලර්ස්. මසල් රිලීස් කරන්න විවිධාකාර ටූල්ස් තියෙනවා. හරි? අපි බලමු කොහොමද මසල්ස් රිලැක්ස් කරන්න කියලා. අපි ෆෝම් රෝලින් කරන්නේ මසල්ස් තද වුණාම අපිට ඉන්ජරිස් තියෙනකොට නී පේන්, බැක් පේන් ඔන්න මෙතන දැන් අපි තයි එක ඉස්සරහා ෆෝම් රෝල් කරනවා. අපි අපේ බොඩි වේට් එක ෆෝම් රෝලර් එක උඩට දාලා තමයි අපි රෝල් කරන්නේ. ඊට පස්සේ ඔන්න ඔතන අපි කරන්නේ ඉනර් තයි එක රෝල් කරනවා. ඉනර් තයි එක රෝල් කරන්න පුළුවන් ෆෝම් රෝල් එක vertically මෙන්න මේ විදිහට තියලා. එතකොට තමයි හරියටම ඉනර් තයි එක රෝල් කරන්න පුළුවන්. මේක ගොඩාක් රිදෙනවා ඕගලන්ගේ මසල්ස් ගොඩක් ටයිට් නම් ඒත් ෆෝම් රෝලින් වලින් කරන්නේ අපි මසල් එක ආයි හයිඩ්‍රේට් කරනවා. ඒ කියන්නේ අපේ ස්ටිෆ් වෙච්ච නොට්ස් තියෙන අපේ ඩීහයිඩ්‍රේට් වෙච්ච ඒ කියන්නේ වතුර නැති මසල් එකට අපි ආයි වතුර දානවා. අපිට එතකොට තව හොඳට මසල් රිකවරි වෙන්න පුළුවන්, මූව්මන්ට් හොඳට කරන්න පුළුවන්, අපිට අපේ ඉන්ජරිස් වලින් මේ සුව වෙන්න පුළුවන්. අපේ සමහර අය ගොඩක් ස්ටිෆ්. එතකොට අපිට නැවිලා අපේ ටෝස් අල්ලන්න පුළුවන්. එන්න ඒ රීසන් එක තමයි අපි ෆෝම් රෝල් කරන්නේ. එතකොට මේ ෆෝම් රෝලර්ස් අපිට ගන්න පුළුවන් ඔන්ලයින් ටෙමු, ඩරාස්, ෆිට්නස් අයිලන්ඩ්, ග්ලෝරි ස්විම් ෂොප් එකේ තියෙනවා මේ ෆෝම් රෝලර්ස්. සාමාන්‍යයෙන් එක මසල් ගෲප් එකක් අපි ෆෝම් රෝල් කරන්නේ විනාඩි 2ක් හෝ 5ක් අතර. මෙහෙම ලේසියෙන් ඔහොම රෝල් කරන්න බෑ. ගොඩක් අයට ස්ටිෆ් වුණාම ගොඩාක් රිදෙනවා. ඒත් ඒක කරද්දි ඒක හරියනවා. පොඩ්ඩක් මූව් වෙන්න පුළුවන්. ෆෝම් රෝල් එක තියලා මූව් වෙන්න අමාරු නම් එතනම ෆෝම් රෝල් එක තියලා බොඩි වේට් එක දාලා එතන ඔබාගෙන ඉන්න විනාඩි 2කට විතර. ඕගලන්ට අන්කම්ෆර්ටබල් නම් විනාඩි 2කින් පටන් අරගෙන ඊට පස්සේ දවසින් දවස විනාඩි 5 හරහා යන්න ඕනේ. දැන් අපි ෆෝම් රෝල් කරන්නේ ග්ලූට්ස් මසල් එක. මේ මසල්ස් ගොඩක් ට්‍රේන් වුණාට ගොඩක් අයගේ ස්ටිෆ්. ඒ හින්දා බැක් පේන් එහෙම එන්න පුළුවන් මේ ග්ලූට්ස් වීක් වුණාම. ඒ හින්දා වෙලාව අරගෙන මේ ග්ලූට්ස් අපි ඇඟේ බර දාලා හොඳට රෝල් කරන්න ඕනේ. උඩ ඉඳන් පල්ලෙහා වෙනකන්. ඊට පස්සේ අපි රෝල් කරන්නේ හැම්ස්ට්‍රින්ග්ස්. මෙන්න මෙහෙම රෝල් එක දැම්ම ඇඟේ බර දැම්ම රෝල් එක උඩට මේ විදිහට හැම්ස්ට්‍රින්ග් මසල්ස් අපි රෝල් කරන්න ඕනේ. හරි? මෙතන අපි ග්ලූට්ස් උස්සලා ඇඟේ බර අත් වලින් තමයි දාන්නේ. ඔය ටෙක්නික් එක ඉන්වේසිව් මදි නම්, ඒ කියන්නේ හැම්ස්ට්‍රින්ග් එකට ඩීප් මදි නම් අනිත් කකුල මේ කකුල උඩ දාලා තව බර ඇඩ් කරනවා රෝල් එක උඩට. එතකොට තමයි අපේ මසල් එක හොඳට තැලෙන්නේ. හරි? එතන අපි රෝල් කරලා උඩට පල්ලෙහාට විනාඩි 2ක හෝ 5ක් අතර ඊට පස්සේ අපි කාෆ් වලට යනවා. අපේ ඇඟේ හැමතැනම රෝල් කරන්න පුළුවන්. only thing lower back එක තමයි අපි ෆෝම් රෝල් කරන්නේ නැත්තේ. අපි ඇඟේ දෙපැත්තම ෆෝම් රෝල් කරන්න ඕනේ. එක පැත්තක් විතර නෙමෙයි. එතකොට ඊට පස්සේ අන්තිමට මම ෂින් එක රෝල් කරනවා. ඒ කියන්නේ කකුල යට හරිය ඉස්සරහා මසල්ස් ටික. මෙන්න මේ විදිහට බොඩි වේට් එක ෆෝම් රෝල් එක උඩට දාලා ඒ මසල්ස් ටික ලූස් කරන්න ඕනේ. ගොඩක් අය මේ ටික ලූස් කරන්නේ නැහැ. එතකොට දණිහ අමාරු එන්න හේතුවක් මේක තමයි. හරි? ඕගලන්ගුත් මසල් ටයිට්නස් තියෙනවා නම්, ස්ටිෆ්නස් තියෙනවා නම්, පේන්ස් තියෙනවා නම් ෆෝම් රෝල් කරලා බලන්න. subscribe